පිටුලිය හිතන්න. එන්නකෝ යන්න වෙලා යන මීටින් එකට. ජීබම් මේ ඇයි අනාද මිසිල සේරම නෑ. හොඳයිනේ. ඒක තමයි. පැය 4ක් නෑ කිව්වා. නියමයි. දාම් පහක්. මගේ දොස්තර පුතානේ ඉතින්. එනවා යන්න. මෑනියෝ මේ ඕකට කැපෙන එහෙමයි. දෙවියෝ කෝප වෙනවා. හොඳයි මෑනියෝ. අන්න අර මේසේ වටේ එකපාරක් කැරකිලා රෙද්දයන්ින් කල්ප ටික තියලා ගියා නම් හොඳයි මෑනියෝ. කොල්ල මේක අල්ලගන්න සුට්ටා. වැඳගෙන කැරකියා. අපිට ඒකවත් බෑ. ඉන්නේ දොස්තර.
මොනවා කරත් ඉතින් යන්නේ කා කොහමත් යනවා. ඒක ඉතින් අපිට නවත්තන්න බෑ. හැබැයි මටත් අද ওই සම්බන්ධව කිසි ක්‍රියාමාර්ගයක් ගන්න විදියක් නැහැ. මොකද ওই සම්බන්ධ වෙන්න දෙවියෝ මේ දැන් ටිකකට කලින් ෂෝට් ලියු දාලා ගෙදර ගියා. ඒකින්ද හෙට දවල් 12ට විතර මේ පැත්තේ ආවනම් බෑනියෝ. හෙට දවල් 12ට පක්කිටම මගේ වැඩේ කරලා දෙනවා නේද? ඕවා මට මහ ලොකු දේවල් නෙමෙයි ගෙන්නේ. උඹ නාඩ ඉඳපන්. ඕහොම අපිටම ගෙනත් දෙන්න බෑනියෝ. ඕකා වුණොත් එහෙම ගන්නවා මම කරන දේ. හොඳයි හොඳයි. ඒවා ඉතින් ගෙනාවට පස්සේ බලා ගන්න බැරිය. අපි ගිහින් එන්නම් නෑනියෝ. එහෙමයි එහෙමයි. උඹටත් ඉතින් කෙල්ලේ කනවා පේන්න බෑනේ. ගිහින් වැඩ බලන්න ඉන්න. So, main ada dewan mana? Yang sama mau white color gate. මම දේවල් වල කරාට මට හොඳට මේ වගේ වැඩ කරන්න පුළුවන්. මම අලුතෙන් මගේ දේවල් ප්‍රාජයකුත් මේ කඩවත කොට්ටාකාරය ඕපන් කරා. ඔයාලා ඇවිල්ලා බලන්න.
999කට කරලා දෙන්න. තියා. අයියා. කැස්ට් කාඩ් නැත්නම් වෙන විදිහට. එනම ගිහින් එන්න. හරි දැන් ඉතින් මාත් දෙන්න. මේ කොල්ල ආ බෑ. බටා ඉති මයික පානකොත් කියනවා ඉතින් වැඩ බලන්න ආ බෑ. අනේ වැඩක් නෑ දෙයියෝ මේ මට උදාවුනේ අනේ බුදු අම්මේ ගියා දාලා ගියා දෙයියෝ දාලා ගියා වැඩක් නෑ ඔයාලට තේරෙන්නේ නෑ මගේ දුක මං විතරයි දන්නේ දෙයියනේ මගේ දුක වැඩක් නෑ කතා කරන අයියෝ බලන්න. අනේ යන්නත්. අයියේ ඇයි යන්නත්? අනේ අයියේ කතා කරලා වැඩක් නෑ අයියේ මම අවුරුදු ගානක් ආදරෙන් පණ වගේ බලාගත්ත මගේ නැනික නැති වුණා දෙයියෝ මොනවල්ලේ වැඩි ගන්න නැති වුණා. ගොඩක් වටින වැඩි ගත්තේ. ඔයා මේ වෙඩින් එකක් කතා කරන්නේ ඒ නේද කිව්වේ වැඩි ගන්න නැති වුණා කියලා. ඒ මැරි ගන්න නෙමේ මිනිස්සුયો මං කියන්නේ ඉේන අනේ මං අවුරුදු ගානක් ආදරෙන් බලාගත්ත මගේ කෙලි පොඩ්ඩ දාලා ගියා ඕකද අපේ එන්නම ලෝකෙට හරියනවා වෙනවා තමයි මේ ලතාවේ. අනේ අය පුරුකමක්වත් කරලා ඒකට දෙවලට එකට 10ක් කරන්න දෙන්න මේ මෑණි. ඊටවල් දෙයි. මෑණියෝ මොකද කොල්ලෝ ඒ වාදේට කරදරයක් වෙලා ජුස්සක් බල්ලා කරලා දුන්නා. මොනාද කොල්ලෝ ගෙනල්ලා දෙන්න ඕනද නාඩාක් පාන්නම කිව්වනම් ජීවත් වෙලා වැඩක් නෑ යෝ කොල්ලෝ නාඩ නැගිටලා ඉඳපන්කෝ ඔකෝ කිව්වා අරුවෙන් ගෙනල්ලා දෙන්නත් ඔකෝ වනේ මට මහලු දේවල් නෙමෙයි හැබැයි මෙහෙමයි මට ඔය කෙල්ලව ගෙනල්ලා දෙන්න නම් මට මේ බඩු ටික ඕන වෙනවා මේ ටික ගෙනල්ලා දෙන්න පුළුවන්ද කියලා මම ඉස්සෙල්ලාම මගේ මැනික වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ දෙයියෝ එහෙනම් දවස් 3-4කින් නාල නැති සිංහයේ කේසර 3යි ඒ කෙල්ලගේ කෙස්ස 3යි විශේෂයෙන්ම ඒ කෙල්ලගේ නැති වෙච්ච ආන්නේ ඇතුලේ කීකෙක ලොකු මලකුයි ගෙනාවා නම් නෑනියෝ ඔය වැඩේ කළා දෙනක මට මහලු පද්දක් නෙමෙයි බොල නෑනියෝ අර කිව්වා කලින් කිව්ව ඔක්කොම ටික මං මගේ මැනික වෙනුවෙන් ගෙනල්ලා දෙනවා නෑ අවසානයේ තිබ්බ නැතිවෙච්ච ආච්චිගේ සීත්තේ මල මොකටද නෑනියෝ මේ පුතේ නෑනියෝ උඹද නෑනියෝ මමද නෑනියෝ නෑනියෝ තමයි නෑනියෝ වෙන්නේ ඔය ළමයා හදන්නේ අනිත් දෙවිය පාප කරගන්න. අනේ නෑනියෝ ගෙනල්ලා දෙන්නකෝ අන්න ඒකින්ද ඔය කියපු ටික අරගෙන එන්න ආවනම් අවදානද මෑනියෝ එන්න ඕනේ ආයේ ඔය බඩු ටික අරගෙන ළමනේ කෙල්ලුන දිනේට ආවනම් අනේ හරි නෑනියෝ ඕකම ගෙනල්ලා දෙන එක මහට මහ ලොකු දෙයක් නෙමෙයි. අනේ හරි නෑනියෝ මට මගේ මැනික හම්බෙනවා නම් ඕන දෙයක් කරනවා හරි නැගිටලා බලයා. හරි නෑනියෝ ගිහින් ඔයිට වඩා සම්බර වට පුතා ගෙනල්ලා තියෙනවා. ඒ උනාට ආයෙම නෑ නෑනියෝ කොහොම ගන්නද බං? ඒ කොල්ල දැක්කාම
මටත් මගේ අතීතේ මතක් වුණා. කුමාර මාව දාලා ගියපු කාලේ පාරණ දැටිය වයායි. මං කොච්චර නම් ඇඬුවද? මං කොච්චර නම් දුවේවද? එහෙම එකේ ඒ කොල්ලගේ දුකමඩට තේරෙනවා ඈ. මෑණියෝ. කදකා ඊට පස්සේ නේද මේ දේවල් වඩන් ගත්තේ? මේ චාර්ජ් කරපන්. බට මම එකපාරට කිව්වා. ඔය කන්නේ යන්නේ අවුත් ගන්න හැදෙන්නේ නැහැ. වැඩ කරලා පයන්න තමයි. අනේ මෑණියෝ ඔයා වෙන දේවල් කරගන්න. මම එන්න වෙන්නේ නැහැ. මම යනවා යනවා තරහ. පය. තෝරි කියලා ඉස්සරහට එනවා. හැමදාම මේක කරන්න බෑ. දැන් ඇති. මම තමයි දැන් කපුවා. මේ ඉතින් හැමදාම කරේ නෑ. අද විතරනේ. මම එකපාරක්වත් කරලා නෑ තාම කපුවා. හරි. මම බෝලේ. හරි. මම කපුවා. දැනගන්නකො. මොකද මේ නැස් ළමයි කෑ ගහන්නේ? ඔබ තමයි මේ මානසික රෝගීන්ගේ හැටි. එයාලා ජීවත් වෙන්නේ එයාලගේම ලෝක. අපි එයාලා ට්‍රීට්මන්ට් කරන්න ඕනේ. එයාලගේ හැටි දැනගෙන නැතුවම තරහ කරන්නේ නෙමෙයි. ඒක තමයි. විද්‍යාවේ දියුණුවත් එක්ක විද්‍යාවේ ගොඩක් දේවල් කරන්න තියෙන්නේ. තාවන් දිනපස්සේ ගියාම අන්තිමේ ඔය දේ තමයි අපි ගොඩක්